අයිබන් ඔබ සියලු දෙනාටම ඉතින් මේ දවස්වල ඔබ දන්නවා තිබෙන යුද්ධ වාතාවරණය නිසාම ෆ්ලයිට් කැන්සලේෂන් අපිට දකින්න පුළුවන්. එහෙමත් නැත්නම් ටිකට්ස් වල මිල ගණන් වෙනස් වීමක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේකට මේ යුද්ධය ඩිරෙක්ට් බලපාලා තිබෙනවා. ඉතින් මේකට ප්‍රධානම බලපාන්නේ ඒ රීජන් එකේ එහෙමත් නැත්නම් ඉරානය සහ ඊශ්‍රායලයේ ඒ රීජන් එකේ ඉන්න රටවල් වලට යනවා නම් තමයි. මේ අවස්ථාවේදී අපි දන්නවා ඉරානය සහ ඊශ්‍රායලයට යෑමේ හැකියාවක් නැහැ. ඒ එයා ස්පේස් වහලා තියෙනවා. සමහර අවස්ථාවල ජෝර්දානය උන්ගේ එයා ස්පේස් වහනවා. හැබැයි දැනට ඕපන් කරලා තිබෙනවා. හැබැයි දන්නේ නැහැ කොයි වෙලේ ඕපන් කරයිද කොයි වෙලේ වහයිද කියලා මේ ළඟ රීජන් එකේ තියෙන රටවල් වලට. ඒත් එක්කම සඳහන් කළ යුතුයි මේ කැන්සලේෂන් සම්බන්ධයෙන් යුරෝපය ඒත් එක්කම එක්සත් අරාබි එමිරාජ්‍ය ඒත් එක්කම විවිධ වූ ගුවන් සමාගම් සඳහන් කරලා තිබෙනවා. ඔබ අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න. සමහර අවස්ථාවල ගුවන් ගමන් කැන්සල් වෙන්න ඉඩ තිබෙන නිසා ඔබගේ ගුවන් ගමනත් කැන්සල් වීමේ හැකියාවක් තිබෙන නිසා අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න කියන එක වුන් මතක් කරනවා. ඒත් එක්කම සමහර අනාවැකි තිබෙනවා ටිකට්ස් වල මිල ගණන් වෙනස් වෙයි කියලා. මොකද මේකට ප්‍රධානම බලපානවා මා කලින් කියපු එයා ස්පේස් වහන එක. ඒත් එක්කම මේ යුද ගැටුම් නිසා ලෝක තෙල් මිල ඉහළ යෑමක් තිබෙනවා. ඉතින් ඒකත් බලපායි කියන එක තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ ටිකට් පත් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න, කැන්සලේෂන් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. විවිධ ගුවන් සමාගම් මේ වෙලාවේ සඳහන් කරලා තිබෙනවා මේ දවස් වෙනකන් ගුවන් ගමන් මේ ස්ථාන වලට කැන්සල් කරලා තිබෙනවා කියලා. සමහර ගුවන් සමාගම් කියලා තිබෙනවා ජූනි 30 දක්වා ඔවුන්ගේ ගුවන් ගමන් මේ රටවල් වලට නැත්නම් මේ රීජන් එකේ තියෙන රටවල් වලට කැන්සල් කරලා තිබෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබ ටිකට් එකක් ගත්තා නම් අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න. ලංකාවට යෑමට ඒමට තම එහෙම ගැටලුවක් නැහැ. හැබැයි අර ටිකට් වල මිල ගණන් වෙනසක් සිදු වෙයි දෝ කියන ප්‍රශ්නේ විතරයි තිබෙන්නේ. එහෙම නැත්නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ ටිකට් ගත්ත තැන හෝ ඔබගේ යාළුවන් සම්බන්ධයෙන් හොඳට අවධානයෙන් ඉන්න මොකද්ද වෙන්නේ කියන ඒත් එක්කම මේ රීජන් එකේ ඉන්න අපේ යාළුවෝ ආරක්ෂාකාරීව ඉන්න අපි දැක්කා වීඩියෝස් කරන්න යනවා. ඉතින් එහෙම නැතුව ආරක්ෂාකාරී තැන් වලට ගිහින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න කියලාත් අපි ඉල්ලනවා. එහෙනම් අපි සමුගන්නවා. සුබ දවසක්.